සමගින් නිහාල් විජේරත්න මහත්මයා දැන් අපේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අද වෙනකොට විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් වෙනස් වීම වලට විකෘති වීම වලට ලක් වෙලා තියෙනවා. අපි මේ බිහිතර වැඩසටහනේ වැඩිපුරම කතා බහ කරන මේ නිර්මාංශ වීම කියන කාරණාව ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් ওই බුදුදහම විකෘති කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. බුදුන් වහන්සේ මේ ආමගන්ධ සූත්‍රයේ තුල මස් මාංශ අනුභවය කියන එක අනුමත කරලා තියෙනවද? සමහරු කියනවා ඒ සූත්‍රය තුල එහෙම කාරණාවක් අනුමත කරලා තියෙනවා කියලා. අපි කොහොමද මේ කාරණාව නිවැරදිව අවබෝධ කරගන්නේ? ඔව් පළමුව තීන රූපං සංස්කාර ගරු සභාපති ශාන්තුතුම සිනමත්ම දීනිය තුනේ කාර්ය මණ්ඩලයත් ඒ වගේම අද මේ අවස්ථාව සහභාගී වෙලා ඉන්න ආයුධ විශේෂඥ වෛද්‍ය අපේ නන්දු විජේරත්න මහත්මයා ඒ වගේම අපේ අනුරුද්ධ ප්‍රසන්නතුමා ඒ වගේම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ මොකද මේ වැඩසටහන දිහත් කරලා තියෙන්නේම මේ පළවෙනි ශික්ෂාපදයේ වෙනින්මනේ. මොකද ඒකනේ මේ මිනිස්සු වරද්දගෙන තියෙන මුළු රටම. ඉතින් අද මිනිස්සු අනුරුද්ධ උපාසක මහත්මයා මිනිස්සු බුදුන්ට සමාන වෙන්න හදන්නේ කෑමෙන්. අන්න ඒක තමයි පළවෙනි දේ. මස් කෑමෙන් තමයි අර නේද? නවහාරාදී බුදු ගුණ වලින් නෙවෙයි සමාන වෙන්නේ මේ මස් කෑමෙන්. ඉතින් ඕකට ත්‍රිපිටක ධර්මයේ එක සූත්‍ර අරමයේ අල්ලගෙන තමන්ගේ වාසි පැත්තට තර්කානුකූල දේවල් අද මිනිස්සු ගේනවා. හැබැයි බුදුදහම කියන්නේ දුවේ තර්කයට භාජනය වෙච්ච දෙයක් නෙවෙයි. බුද්ධියෙන් සිතන්න ඕන දෙයක්. එහෙම කිව්වොත් මම හරි බුද්ධියෙන් සිතන්න ඕන දෙයක්. අපි බුද්ධිමත දැන් ඔය දුවහාපු මොකද ආමගන්ධ සූත්‍රයක් ඒ වගේ දෙයක්. මොකද බුදුහාමුදුරුවෝ කොතනවත් මේ මස්මාළු කණ්ඩ එපයි කියලා නැහැ. අන්න ඒක හොඳට පැහැදිලිව තියෙනවා. මේවා අනන්තව අපි බීදර එරසටහන් වලදී පෙන්නලා දීලා තියෙනවා. ඒකට කියන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුවක් තමයි මම ඊයේතරේ දැක්කා මේ අග්‍රමහා පඬිතු කොටුකොඩ ධම්මාවස එම්පායන් වහන්සේගේ ග්‍රන්ථයකින් මම ඒක ගත්තා. ඒක මම හැම දේශනෙදීම කියන එකක් තමයි එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ අසන්ට උපාසක උපාසිකාවන් පිරිසක් කැලේ මැද්දෙන් එනකොට අතරමං වුණා. අතරමං වුණාම මේ ගිනාපු ආහාර ඉවර වෙලා දවස් ගාණක් ඒගොල්ලන්ට කැලේ ඉන්න සිද්ධ වුණා. එතකොට අර ගිනාපු ආහාර ඉවර වෙනකොට කැලේ තියෙන කොල්ල අතු අල જાති කන ගමන් ගිජිලීනිය කාලා අයින් කරපු මස් කාටු ටිකක් දැකලා ඒක අරගෙන හොදලා සුප් එකක් හැටියට බිව්වා. බුදුහාමුදුරුවෝ බැහැ දැක්ක ගාම ඇවිල්ලා ස්වාමීනි අප ප්‍රාණඝාතයට අහු වෙනවද නැද්ද මේ වගේ සිද්ධියක් වුණා කියලා. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරේ? නෑ. ඔබලා වෙනුවෙන්ම නෙවෙයි. ගිජිලීනිය කාලා අයින් කරපුවා. ඒ නිසා ඕන අවස්ථාවක ඒ වගේ තමන් වෙනුවෙන් නෙවෙයිනේ. දැන් අපි මේ තර්ක කරන්න යන්නේ මේ කඩේ තියෙන මස් මාළු වලටනේ. කඩේ තියෙන මස් මාළු ඒ වගේ ඉබේ මැරිච්චද මරපුවද? මරපු. ඒ මරන්නේ කණෙක් කෙනාටද නොකණෙක් කෙනාටද? කණයි. ඉල්ලුම්කට සැපෙවුම දෙන්නේ ඉබේ මැරිච්ච සත්තුන්ගෙන්ද මරලාද? මම කියන්නේ පහේ පන්තියේ පොඩි ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක් මම මේ බුගත්තයි කියන ගොන් හරක්ගෙන් අහන්නේ. තේරුණා කියන්නේ. ඒතර කෝටියක් ජනතාව මාංශ වළඳනවා නම් බෙදලා එක හැටියට තමා මාංශ අනුභව කරනවා නම් තමා ඒ සතාගේ ජීවිතේට වක්කිය යුතුද නැද්ද තමන්ගේ පියාණන්ට ආපු සතාගේ? ඇයි ඕකට බුදුහාමුදුරන්ගේ ධර්මයේ අරගෙන එහෙම අරගෙන තර්ක කරන්නේ? එච්චරයි මං අහන ප්‍රශ්නේ. පැහැදිලිද? ඉතින් ඊළඟට ආමගන්ධ සූත්‍රය. මම ඒක පොඩ්ඩක් කියන්න. ඒක මම මැතුමා මෙන්න බලන්න. මේ පොත බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ බුද්ධ චරිතය පොත. මේ පොත. දැන් මේ පොතේ 137 පිටේ තියෙනවානේ දැන් ඔය දුවහාපු ප්‍රශ්නේ. ආමගන්ධ කියන ඍෂිවරයා එකී පසා ගම්මැසියෝ වනායි ආමගන්ධ නම් ඍෂිවරයෙකුට පැහැදී සිටියේ. එම ඍෂිවරයද ඒ ආමගන්ධ ඍෂිවරයා සහ ඒ ගෝලබාලේ එනකොට ගඳ පුදා හොඳ ගරු බුහුමන් නැතුව ජීවත් වෙනවා. ටික දවසක් යනකොට අර ගම්මැසියන්ගේ මම ටික කෙටියෙන් කියන්නේ මේක මේ ටික දවසක් යනකොට ගම්මැසියන්ගෙන් තියෙන අර මේ ගරු බුහුමන් නැති වුණා. නැති වෙනකොට ඊශ්වරයා බැලුවා ඇයි එහෙම වුනේ කියලා. එතකොට තමයි දැනගත්තේ බුදු පියාණන් වහන්සේ ඒ ගම්මානට වැඩම කළා තියෙනවා.
එතකොට තමයි අහන්නේ එන බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ ආමගන්ධය වළඳනවාද කියන එක. එතකොට කවුරුෝ යම් කිසි කෙනෙක් දෙපැත්තට උත්තරේ දුන්නා ඊට පස්සේ ඍෂිවරයා තීරණය කරා බුදුහාමුදුරුවෝ බෑ දැකලාම මේ ප්‍රශ්නේ ඉස්සගන්න. බුදුහාමුදුරුවෝ බෑ දැක්කා. බෑ දැකලා ඇහුවා ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවාද? ඒ පර බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට පෙරලා ඇහුවා තොප ආමගන්ධය යනුවෙන් අදහස් කරන්නේ කිමක්ද? ඍෂිවරයා කියනවා දියමස් ගොඩමස්. දැන් ඔය ඍෂිවරයාගේ ධර්මයෙන් දැන් අල්ලාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ වෙනම දේශනා කරනවා මේ ඍෂිවරයාට තොප කියන දේ නෙමෙයි ආමගන්ධය. ආමගන්ධය කියන්නේ මස් මාළු නොව මේක ලස්සනට මේ ලියලා තියෙනවා. ලාමක අකුසල්ය. මේක මේ කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලෙත් වෙච්ච ප්‍රශ්නයක් මේක. එතකොට දැන් අපේ මේ බුදුහාමුදුරුවෝ ආමගන්ධය කියන්නේ මස් මාළු කියන එක මේ ටිකම ගන්නවා. අපිට විරුද්ධකාරයෝ මේක අනුමත කරගන්න මේ ටිකම අරගෙන මේකෙම අනුමත කරගන්නවා. බුදුහාමුදුරුවෝ ආමගන්ධය ප්‍රතික්ෂේප කරනවා. ආමගන්ධය කියන්නේ මස් මාළු නෙවෙයි කියන එක. ඒක නිසා ආමගන්ධය මස් මාළු වෙනතර පවු නැහැ කියන තර්කයට එන්න උත්සාහ කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ මෙතන ලාමක අකුසල් කියන්නේ මොනවද? පන්සිල් ගත්තොත් එක මොකද්ද? ප්‍රාණඝාතය. අට සිල් ගත්තොත් එක ප්‍රාණඝාතය. දස සිල් ගත්තොත් ප්‍රාණඝාතය. සාමණේර සිල් ගත්තොත්. එතකොට ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ ආමගන්ධ සූත්‍රය දේශනා කරන්නේ. මම ඒකේ සිංහලෙන් ලියාගෙන ආවා එක තැනක් නේ. ආමගන්ධ සූත්‍රය. ඒකේ මොකක්ද පළවෙනිම කියන්නේ? ප්‍රාණඝාතයට තැලීම, කැපීම, බැඳීම යන මේද සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති ඇවටට හේතු පොත් කියවීමද, අනුන්ට අයත් අඹුවන් කරා යාමද යන මේ ආමගන්ධය නම් වේ. ත්‍රිකෝටික පාලතුන් වහන්සේත් භෝජනයත් ආමගන්ධය නොවේ. දැන් මෙතනදී අන්න ඒක ගන්නවා ආයුධයට. නමුත් මෙතනදී කෙලින්ම ප්‍රාණඝාතය ප්‍රතික්ෂේප කරලා තියෙනනේ. බුදුහාමුදුරුවෝ එතනට යන්නේ නැහැ. ඒක තමයි බුද්ධියෙන් සිතන්න ඕනේ කියලා කියන්නේ. දැන් මේ සමරෙන් හදන්නේම කෑමෙන්නේ මේක වෙනස් කරගෙන. ඒක මහා පාපයක්. ප්‍රාණඝාතයට තැලීම. ඒකනේ බුදුහාමුදුරුවෝ පාණාතිපාතා සූත්‍රය කියලා පළවෙනි ශික්ෂාපදයේ ඇතුළු පහටම සූත්‍රය දේශනා කරේ චතුක නිපාත අංගුත්තර නිකාය පාණාතිපාතා සූත්‍රය. මෙති මම මේක හැම දේශනාවේදීම බෙදනවනේ. හැම දේශනාවේදීම මේ පත්‍රිකාව මම බෙදනවනේ. මේක මම නිකන් නෙවෙයිනේ. මේක පූජ්‍ය මඩියේ මහානායක හාමුදුරන්ගේ අපවතුනි වදාළ පූජ්‍ය මඩියේ මහානායක හාමුදුරන්ගේ ග්‍රන්ථයකින් මම මේක ගත්තේ මේ අනුරුද්ධ මහත්තයා. දැන් මේකෙන් අනිවාර්යයෙන්ම අත්තනාච පාණාති පාතා හෝති. පරංච පාණාති පාතේද සමාදපෙති. ඒ කියන්නේ ප්‍රාණඝාතයට සමාදම් වෙන්නේ කියන. පාණාති පාතේච සමුඤ්ඤෝ හෝති. ඒකන එකග වෙනවා නම්. පාණාති පාතස්ස වන්න බාසති. ඒ කියන්නේ මුල කියන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාතයට අවුල්. එතකොට මෙතන අනිවාර්යයෙන්ම සතු මරන්න, මරවන්න, මස් මාංශ විකුණන්න, සල්ලි දීලා ගන්න, උයන මිනිහ අනුභව කරන එක තමයි එක. අත්තනාච පාණාතිපාතා පටිවිරතෝ හෝති පරංච පාණාතිපාතා වේරමණියා සමාදපෙති. එතකොට මෙතනින්ම අහුවෙලානේ ડોක්ටර්. දැන් මෙතනින්ම මේක අහුවෙලානේ. එතකොට මොකද්ද මේ අපේ මිනිස්සු කියන්නේ? මම අහන්නේකට ප්‍රශ්නේ මේ ධර්මයේ විකෘති කරගෙන අපාය යන්න ඔය මේ දේවදත්තගේ වරපහ තමයි. වරපහ ගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ වරපහ ප්‍රතික්ෂේප කරේ ශාසනය දෙකට කරන්න වරපහක් ඉල්ලලා දේවදත්තගේ අරමුණක් තීච්ච නිසා. නමුත් ධර්මයේ තියෙනවානේ කන්න පුළුවන් මස් මොනවාද බැරි මස් මොකද්ද කියන එක. දැන් අපි තව පැත්තක් ඒ පැත්තෙන් කල්පනා කරමු අනුරුද්ධ මහත්තයා. බුදුහාමුදුරුවෝ මාංශ වැළඳුවා මේ කියලා හිතමුකෝ. දැන් ඔය කියනවනේ. බුදුහාමුදුරුවෝ මාංශ වැළඳුවත් ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ ඇයි මාංශ වළඳන්නේ? බුදුහාමුදුරුවෝ අදාළ නැහැ මේක මාංශයක්ද එළවලුද පළතුරුද බුදුහාමුදුරුවෝ සම්පූර්ණම කෙලස් දුරු කරපු කෙනෙක්.
නේද? ඉතින් අවශ්‍ය නැහැ. අපි මාංශ වලදන්නේ මොකද? මට ඒකට උත්තරේ දෙන්න. නේද? දොස්තර මහත්තයා කියන්නේ නේද? ඈ? පුළුවන් තර්ක කරා. අපි මාංශ වළඳන්නේ ඇයි? රසකාරක දාන්නේ ඇයි? යෝගර්ණි අර ජීවිතයකට ගැන හිතන්නේ නැතුව ඈ මේ සූත්‍ර වලින්ම කැඩෙනවනේ ඔය කියන තර්ක සේරම ආමගන්ධ සූත්‍රය කියයි. තව තියෙන නේද? හොඳ සූත්‍ර ටික නේද? වෙනස් කරගෙන අපි එකින් එක නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න. ඒව කෑවමනේ දැන් අද විද්‍යාත්මක තොප් වෙලා තියෙන්නේ. අද අපි ඔය නිකන් මේ පේන්නේ නිකන් මේ පුදුම වෛරක්කාරයෝ ඉන්නේ මිනිසුන්ට. Facebook ගිනුම් හදලා මේවා විකෘති කරලා ගහන ඔය මිනිස්සු කොහෙද යන්නේ? චුට්ටක් හරි සංසාර බිය ගැන අවබෝධයක් තියෙනවනම් අනුරුද්ධ මහත්තයා ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ? චුට්ටක් හරි සංසාර බිය ගැන අවබෝධයක් තියෙනවනම් ඔබතුමාට කියන දෙයක් තියෙනවද? ඔව් ඇත්තටම ඉතින් මේකේ විපාක නොදැනයි ඔය ගොඩක් කට්ටිය කතා කරන්නේ. අපි අර රස තෘෂ්ණාවෙන් පිළිච්ච අය මේක ඉතින් ඛණ්ඩ සූත්‍රය හදාගෙන ඉන්නවා. ඒක තමයි මේ ආමගන්ධ සූත්‍රය ඛණ්ඩ සූත්‍රයක් බවට පරිවර්තනය කරගෙන තියෙන. අපි දීර්ඝ වශයෙන් කතා කරමු අද මේකේ බුදුරජාණන් වහන්සේ මේ ආමගන්ධ සූත්‍රයේදී මොනවද ඇත්තටම දේශනා කළේ කියලා මේ ධර්මයේ විකෘති කරගෙන අර මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ප්‍රඥාවන්තින පුතේ. දැන් ඉතින් ප්‍රඥාව නැති ඇත්තු මේක අර වල්ගෙන් අල්ලගෙන දඟලනවා. දැන් සර්පයා වල්ගෙන් අල්ලගත්තාම මොකද කරන්නේ? හැරි හැරි දෂ්ට කරනවා. දැන් මේකත් වෙලා තියෙන්නේ එහෙමයි. මේක මේ ආමගන්ධ සූත්‍රයේ යම්කිසි කොටස් වල්ගෙන් අල්ලගෙන තියෙන්නේ. කුද්දක නිපාතේ සූත්‍ර පිටකයේ කුද්දක නිපාතේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ 74 5 මට මතක හැටියට පිටුවල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආමගන්ධ සූත්‍රය සඳහන් වෙන්නේ. ඒකේ සඳහන් කරනවා දැන් මේ ආමගන්ධය කියන්නේ මොකක්ද කියලා. ආමගන්ධය කියන්නේ ඇත්තටම මාංශ වැළඳීම නෙවෙයි. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ ප්‍රාණඝාතය. අර ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට පළමුවෙන්ම කියන මේ ප්‍රාණඝාතය කරන එක, සත්තුන්ට වද දෙන එක, දඩුමුගුරු වලින් පහර දීලා මරණ එක, හිංසා පීඩා කරන එක, ඒත් එක්කම ඔය හොරකම් කරන එක, වංචා කරන එක, පර අගනන් පස්සේ යන එක මේක තමයි ආමගන්ධය කියන බුදුහාමුදුරුවෝ පැහැදිලිවම ආමගන්ධ සූත්‍රයේ පටන් ගන්නකොටම දේශනා කරන හැම නිසාත් මේ මාංශානුභවයේ නෙවෙයි ආමගන්ධය කියලා. එතකොට මම අහන්නේ මේ සභාපතිතුමා දැන් සතෙක් වද දෙන්නත් එපා නම් ඒ සතාට වද දීලා මරන්නත් එපා නම් ඒ සතාට හිංසා පීඩා කරන්නත් එපා නම් එහෙම නොකරන සතෙකුගේ මාංශ අනුභව කරයි කියලා එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ආමගන්ධ සූත්‍රයේ දේශනා කරනවා පටන් ගන්නකොටම පළවෙනි කොටසෙන්ම දේශනා කරනවා ප්‍රාණඝාතය, සතුන්ට වද හිංසා දීම මේක තමයි ආමගන්ධය කියලා. එහෙමනම් අපි මේ වල්ගින් අල්ලගෙන තියෙන්නේ. ආමගන්ධ සූත්‍රයේ හරියට කියවුවොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන සභාවතුමා මේ ඉතින් සතෙකුට වද දෙන්නත් එපා නම්, වද දීලා මරන්නත් එපා නම් ඒ සතාගේ මාංශ අනුභව කරන්නේ කොහොමද? ඉතින් මේවා මේ පුහු තර්ක එක එකනා කණ්ඩ හදාගත්ත සූත්‍ර මේවා. ඒවා මේ බුද්ධියෙන් සිතන්න ඕනේ. තර්කයට දැන් තමන්ගේ තියෙන දැන් ඔය අපි කොහොම කිව්වත් වැඩක් නැහැනේ. අපි මේ සංසාරේ ආපු පුරුද්දක් තියෙනනේ ડોක්ටර්. අපි සංසාරේ අපි 3 දෙනා අපි 4-5 දෙනාම ආපු සංසාරේ මේ සිතිවිලි සමූහයක් එක චිත්‍රයක එක ආපු පුරුද්දක් තියෙනවා. ඉතින් අපි මේ සංසාර ගමනේ මොකක් හරි ලොකු පිනක් මතුවලානේ බුද්ධ උපාද කාලයක manussත්වයක් අපි තේරෙම ලැබි. ඒක ඒ දුර්ලභ manussත්වය දුර්ලභ බුද්ධ උපාද කාලයක ලැබුණු manussත්වය ගැන යම් පොඩි මෙන්න මේ වගේ චුට්ටි නිකම් මේ බුද්ධියෙන් හිතන්න පුළුවන් මනසක් තියෙනවා නම් මිනිසුන්ට මේ වගේ මේවා මහා අපරාධනේ. බුදුහාමුදුර පිරිනුවන් පානකොටම දේශනා කරේ මා දේශනා කරපු ධර්මයේ බුදුන් හැටියට දකින්න කිව්වනම් බුදුහාමුදුරුවන්ට ගල් පෙරලීමත් මේ ආනන්තරීය පාප කර්මයට අහු වෙනවා. මේ සියලුම මිනිස්සු අහු වෙන්නේ ආනන්තරීය පාප කර්මයටනේ. මේවා අල්ලගෙන තමන් කියන සිතිවිලි සමූහයක් එක්ක ඇඩ්ජස්ට් කරගෙන මේ බුදුහාමුදුර අනුමත කරලා තියෙනවා. අපි කෑවට කමක් නැහැ. නමුත් මේ ඉල්ලුමට සැපයීමක් දීලා මේ කෝටි ගණන් දැන් හරක් 14000 15000ක් මරපු රටේ අපි 5000ට අඩු කරගත්තේ හරක් ගිහිලා සල්ලි වලට බේරලා නෙවෙයිනේ. මෙතු අපි කියලා මේ රට වටේ දේශන කරලා ඒවැය තියෙන ප්‍රාණඝාතයේ තියෙන භයානකම පෙන්නලා නේද මෙතුතුමා සෞඛ්‍ය විද්‍යාත්මක පැත්ත පෙන්නලා ආධ්‍යාත්මික පැත්ත පෙන්නලා මිනිස්සු දැන් කකුල් 4 මිනිස්සු මේ කකුල් 2 මිනිස්සු කකුල් 4 වැඩ කරන හැටි පෙන්නලා මිනිස්සුන්ට අවබෝධ කරලානේ මේක මේ අඩු කරගෙන තියෙන්නේ.
ඒ වගේම තමයි අනිත් මාසු අර අඩු කරනකොට වැඩේ ජනතාව අතරට යනකොට බෞද්ධයෝ මේක තේරුම් ගන්නකොට අන්න දැන් අපිට